Hello friends, ඉතින් කොහමද? ඕගොල්ලන් අද සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අපි ඊටම සාර්ථකව දවස් 7 ඉවර කරා අපේ කියන්න සතුටුයි. ඉතින් දවස් 7 ඉවර කරා. පැත්තට ෆෝන් එක යූස් කරේ නෑ දවස් 7 මාර විදියට ගිහිල්ලා ගියා. හැබැයි ටිකක් අමාරුයි. ෆෝන් එක ඊටසින් ඕෆ් එකේ තිබ්බ අද තමයි දැන් ඔය ඔන් කරේ. අද කියන්නේ ඊයේ රෑ ඔන් කරේ ෆෝන් එක. ඒ ගානනේ ඒ හදිස්සි වැඩකට ඒකත් ඔන් කරේ. ඉතින් දවස් ටික අපේ ඔන්න ඔය විදියට ගෙවිලා ගියා. ඔයගොල්ලන්ට පේනවා වෙන්නේ නැති බෑග්ග්‍රවුන්ඩ් එකේ අපේ අලුත් වෙබ්සයිට් එකක් තියෙනවා. මම ඒක දැන් මේ දවස් ටිකේ නිකන් ඔය ෆ්‍රී එකේ ඉන්න ගමන් ඉතින් ඉන්ටර්නෙට් කියන්නේ ෆෝන් වලින් ඈත් වෙලා හිටියේ. try කරා වෙබ්සයිට් එකක් හැදුවා වෙබ්සයිට් එක. ඔයගොල්ලන්ට පේනවා වෙන්නේ බෑග්ග්‍රවුන්ඩ් එකේ ඒ තියෙන්නේ මගේ අලුත් වෙබ්සයිට් එක. සෝ මම තව ඩිසයින් කරා ඇප්ලිකේෂන් එකක්. මම ඒක වීඩියෝ එකක් TikTok එකට දාලා ඇති. මම මේ වීඩියෝ එක අප්ලෝඩ් වෙන්නේ අද දැන් මේ වීඩියෝ එක කරද්දී හවස 6ට විතර ඇති. හෙට මම බලන්න උදේ වෙද්දි කොහොම හරි වීඩියෝ එක YouTube එකට දාන්න. ඒ ඇප් එක ඩිසයින් කරා. ඇත්තටම මේ ඒ ඇප් එකෙන් අපිට පුළුවන් සාමාන්‍යයෙන් කිව්වොත් අපේ දැන් ඔය Apple ලගේ තියෙන රිමයින්ඩර් කියලා ඒ වගේ අපිට ඕන කරන ටාස්ක් ටික ඒකට දාගන්න පුළුවන්. අර පොඩි නෝට් පෑඩ් එකක් වගේ ඇප් එකක් 150ක් විතර ඒකේ වැලිඩ් එක දැන් ඉවරයි. ඉතුරු ටික ඩිසයින් කරගෙන තමයි මම තියෙන්නේ. දැන් වෙබ්සයිට් එකක් හැදුවා, ඇප් එක හැදුවා, ගොඩක් වැඩ කරා මේ දවස් ටිකේ. ඇත්තට මේක ගැන මට හරි සතුටුයි. ඉස්සරහට ඉතින් බලාපොරොත්තු වෙනවා තව ලොකු ලොකු වැඩ ටිකක් කරන්න. සාර්ථකව අපේ දවස් 7 ඉවර වුණා. ඉතින් ඒක ගැන තමයි මම විශේෂයෙන්ම කියන්න ආවේ. ඔයාලට මම කලිනුත් කිව්වා මේ තේින්න අපේ අලුත් වෙබ්සයිට් එක. ඒකෙත් අපි ආය හොඳ දෙයක් කරමු වෙබ්සයිට් එකේ. දැන් ඔය ටික තමයි තියෙන්නේ. මම සිම්පල් වෙබ්සයිට් එකක් හැදුවේ. හොඳ එකක් බිල්ඩ් කරනවා හිමීට. ඇප් එක ගැන තමයි මම දැන් ප්‍රධාන වශයෙන් අවධානය දීලා තියෙන්නේ මේ දවස් ටිකේ. මගේ සෙටප් එකත් පොඩ්ඩක් අප්ඩේට් කරා. මේකේ ඔයගොල්ලන්ට පේනවෙන්නේ දැන් තියෙන්නේ එක මොනිටරයයි. කලින් මම මොනිටර් දෙකක් ප්ලග් කරලා තිබ්බා. තුන්වෙනි මොනිටරේ ප්ලග් කරන්න ගියා. ඒක තියෙනවා මගේ මේ ඇඩාස්සේ තියෙන තුන්වෙනි මොනිටරේ. අනිත් එක අතර තියෙනවා. එහෙම තමයි මම මොනිටර් හැමතැනම දාලා තියෙන්නේ. දැනට මම ඔහොම තමයි තියාගන්න යන්නේ. ආයේ මගේ දැක්කා ෆෝන් ටික තියාගන්න දැක්කා මේක මේ TikTok එකේ දැක්කී. ඉතින් දැක්ක ගමන් ගත්තා. ෆෝන් ටික තියාගන්න හොඳයි. මේක ඇතුලේ තිබ්බේ පිළිමය අයින් කරලා දාලා මම ගත්ත මගේ ෆෝන් ටිකයි වල ටිකයි තියාගන්න. ඇත්තටම සුපිරි. මේක මම පොඩි අප්ඩේට් එකක් කරන්න අප්ඩේට් එකක් කරනවා කියලා කියන්නේ චූටි අප්ඩේට් ටිකක් කරා. මගේ මැෂින් එක ටිකක් අප්ඩේට් කරා. ඒකේ මම RAM එක වැඩි කරා. RGB ලයිට් වගේක් තිබ්බා. ඒකේ ෆෑන්ස් වගේ ඒ ටික පොඩ්ඩක් හයි කරා. තව පොඩි ක්ලීන් අප් එකක් දුන්නා. නිව් බබල් එකක් ගත්තා. තව ගොඩක් වැඩ ඒ වගේ කරා. දැනට ඉතින් ඒ ටික තමයි තියෙන්නේ. ඉස්සරහට තව අප්ඩේට් එක දැන් මේ දවස් ටිකේ මම මගේ සෙටප් එක ගැන තමයි ඔයගලන්ට වීඩියෝ ගේන්නේ next week එකේ ඉඳන්. ඊට අමතරව මම ඔය හදන ඇප් ගැනත් ඔයගලන්ට වීඩියෝ මම දාන්නම්. අපේ දැන් මේකේ තේමාව වන්නේ මිනිමේෂන් කියන එකනේ. ඒකට අදාළ වීඩියෝ ටිකක් ගොඩක් හොඳ වීඩියෝ එනවා. ඉස්සරහට මම බලාපොරොත්තු වෙනවා ඇත්තටම ගොඩක් හොඳ වීඩියෝ ටිකක් දෙන්න. channel එක ඉතින් subscribe කරලා තියාගන්න. ඉතින් guys අපේ channel එක subscribe කරලා තියාගන්න. ඉස්සරහට එක දිගටම වගේ මම වීඩියෝ දාන්න බලාපොරොත්තු වෙනවා. සතියේ වීඩියෝ දෙකක්වත් අඩුම තරමින් මම දාන්න බලාපොරොත්තු වෙනවා. channel එක අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. bell icon එක මතක ඇතුව click කරන්න. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් මම වීඩියෝ දාපු ගමන් ඔයගොල්ලන්ට notification එකක් කරා දැනගන්න. සෙටප් එකේ තව ලොකු ලොකු අප්ඩේට් ටිකක් වෙනවා. මම දිගටම සෙටප් එක ගැන වීඩියෝ ඔයගලන්ට දෙන්නම්. ඔය මනි සේවින් ටිප්ස් එහෙම ටිකක් තියෙනවා. මම ඒ ටිකත් ඔයගලන්ට කියලා දෙන්නම්. මම කොහොමද ඒවා ගොඩක් යූස්ෆුල් විදියට යූස් කරන්න කියලා. ඒක කියන්නේ යා පර්සනල් මමත් යූස් කරනවා. මම next week එකේ යන්නේ ඒ ගැන වීඩියෝ එකක් ඔයගලන්ට ගේන්නම්. ටිප්ස් 5ක් වගේ සාමාන්‍යයෙන් මම ඔයගලන්ට වීඩියෝ එකක් ගේන්න next week එකේ. එතකන් channel එක subscribe කරලා තියාගන්න. මං ගිහින් එන්නම්.